ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර උපන්නේ 1884 ඔක්තෝබර් 13 වැනිදා අම්බලන්ගොඩ රන්දොඹේ ගමේ. ඔහුගේ පියා දොන් ඩැනියල් විජේකෝන් කන්නංගර කළුතර දිස්ත්‍රික්කයේ පස්දුන් කෝරළයට අයත් ලූල්බද්දාවෙහි වැසියකි. මව එමලී විජේසිංහ හික්කඩුවේ වෑවල වීබදුව ලව්වේ උපත ලැබුවා. සහෝදර සහෝදරියන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් දරුවා මූලික අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ රන්දොඹේ වෙස්ලියන් උසස් පාසලේ. 12 හැවිරිදි වියෙහි පසුවන විට පියාගේ රැකියාව අහිමිවීම නිසා පවුල් ජීවිකාව ගෙන යාමට මේ දරුවාට බලවත් අරගලයක් කිරීමට සිදුවිය. ෆවුන්ඩේෂන් ශිෂ්‍යත්වය දිනා ගනිමින් ගාල්ලේ රිච්මන්ඩ් විදුහලට ඇතුළු වීමට වරම් ලැබීම ඔහුට 19 වන සියවස අවසාන භාගයේ පරිපූර්ණ හා විධිමත් අධ්‍යාපනයක් ලැබීමට මම් පාදන සිදුවීමක් විය. මෙතෙක් ධනවත් පවුල්වල අයට සීමා වී තිබූ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ක්‍රිස්ටෝපර් විලියම් දරුවාට හිමිවීම ඔහුගේ ජීවිතයේ මෙන්ම ලංකා ඉතිහාසයේද ඓතිහාසික සිදුවීමක් විය. දීප්තිමත් ශිෂ්‍යයෙකු බවට පත් වූ ඔහු රිච්මන්ඩ් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී වැඩිම ත්‍යාග ගණනක් දිනා ගනිමින් සිය සහජ බුද්ධි මහිමය ප්‍රදර්ශනය කිරීමට සමත් විය. කේම්බ්‍රිජ් සීනියර් විභාගයට පෙනී සිටි එතුමාට හොඳම ශිෂ්‍යයාට ලැබෙන ත්‍යාගය හිමි වූවා පමණක් නොව 1902 දී අංක ගණිතය විෂයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේම ප්‍රථම ස්ථානයද හිමි විය. කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකපත්‍ර විභාගය සමත් වූයේ දැවැන්තයන් අතර බුද්ධි සටනට නොබියව මුහුණ දෙමිනි. එතුමාගේ ශාස්ත්‍රධරත්වය විෂයාන්තර වශයෙන් කැපී පෙනුනේ බාහිර ක්‍රියාකාරකම්හි දක්වන ලද විශිෂ්ටත්වය මතයි. ශිෂ්‍යාවදියේ සිට ක්‍රීඩා නාට්‍ය කතික ආදී අංශවලින් දක්වන ලද කුසලතාව ඔහුගේ වැඩිහිටි ජීවිතය විදහා දක්වන්නක් විය. කන්නංගර මහතා තම මව් පාසල වූ රිච්මන්ඩ් විද්‍යාලයෙහිම ගණිතය පිළිබඳ ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතයට ප්‍රවිෂ්ට විය. මොරටුවේ වේල්ස් කුමර විද්‍යාලය, මෙතෝදිස්ත විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය වැනි ප්‍රසිද්ධ පාසල්වල සේවය කළ ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් තරුණයා 1910 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ සේවයට පිවිසියේය. නීතිඥයෙකු වශයෙන් එතුමා ආරම්භයේ පටන්ම සාර්ථක ලෙස කටයුතු කළ බව පිළිගැනේ. සිංහල පාලි හා සංස්කෘත යන භාෂාත් බුදුදහමත් හැදෑරීමෙහි නිරත විය. මේ කාර්යාවලිය එතුමාගේ ජාති මමත්වය හා දේශප්‍රේමය පිළිබිඹු කරන අවස්ථාසේ සැලකේ. මේ වන විට දිවයින පුරා පැතිරෙමින් පැවති ජාතික නිදහස් ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වන එෆ්.ආර්. සේනානායක, සර් ඩී.බී. ජයතිලක, ආතර් වී. දියෙස් සහ පියදාස සිරිසේන ආදීන් සමග එක්වෙමින් අමද්දීප ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස එතුමා ජාතික නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඇතුළත වගකීම සහිත ආණ්ඩු ක්‍රමයක් ලබා ගැනීමේ අරමුණින් 1919 දී පිහිටුවන ලද ලංකා ජාතික සංගමයට සම්බන්ධ වූ කන්නංගර මහතා ආරම්භයේදී සංගමයේ ගාලු ශාඛාවෙහි නියෝජිතයා ලෙස එහි විධායක කාරක සභාවට තෝරා ගන්නා ලදී. 1923 මහමැතිවරණයෙන් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ ගාල්ල ආසන්නයෙහි මන්ත්‍රී ධූරය ලබා ගැනීමට හැකිවීම එතුමාගේ දේශපාලන ජීවිතයේ සන්ධිස්ථානයකි. නැවත 1924 දීද ගාල්ල ආසනයේ මන්ත්‍රී ධූරය දිනා ගැනීමට හෙතෙම සමත් විය. එතැන් සිට 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව විසිරුවා හැරීම තෙක් එතුමා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක් විය. 1930 දී එතුමා ලංකා ජාතික සංගමයේ සභාපති පදවියට තෝරා ගැනුණු අතර 1947 තෙක්ම එම පදවියෙහි කටයුතු කළේය. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ යටත් විජිත පාලනය තියුණු විවේචනයට ලක් කළ අය අතර එතුමා ප්‍රමුඛයෙකි. අදහස් අර්ථවත් හා තාර්කිකව ඉදිරිපත් කිරීම හේතුකොට ආණ්ඩුකාරවරයා පවා ඒවාට ගරු කළ බව සඳහන් වේ. කන්නංගර මැතිතුමාගෙන් මෙරටට ඉටු වූ විශිෂ්ටතම සේවය නිදහස් අධ්‍යාපන ක්‍රමය බව නිසැක කරුණකි.
එහි මූලික අරමුණ වූයේ රජයේ පරිපාලනයට යටත් පොදු අධ්‍යාපන ක්‍රමයක් පිහිටුවා ගැනීමයි. එමගින් අධ්‍යාපනයේ දොරටු සියලු දෙනාට විවෘත කර දිය හැකි විය. 1944 මැයි 30 දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ අධ්‍යාපන සංශෝධන පනත 1945 ඔක්තෝබර් මාස 1 වන දින යථාර්ථයක් බවට පත්විය. එදින එතුමා කළ කතාව එතුමාගේ සමාජ ජීවිතය තුළ කරන ලද ශ්‍රේෂ්ඨතම කතාව ලෙස පිළිගැනේ. එම කතාවට සවන් දී සිටි ඉන්දීය රජයේ නියෝජිතයා වූ එම්.එස්. අනී මහතා එතුමා දෑතින් අල්ලාගෙන පැවසුවේ ඔබ ඉන්දියාවේ සිටියේ නම් දෙවියෙකු සේ සලකා වන්දනා කරනු ඇත යනුවෙනි. අපේ සිංහලයෙකු පිළිබඳ විදේශිකයෙකුගේ මුවින් ගිලිහුණු එම ප්‍රකාශයෙන් හෙළිවන්නේ කන්නංගර චරිතය කෙතරම් ශ්‍රේෂ්ඨ ද යන්න නොවේද. පවත්නා ක්‍රමයේ ඇති අඩුලුහුණුකම් අසාමාන්‍යතා හා අයුක්ති ඉවත් කරමින් සමාජ ආර්ථික ආගමික හා වාර්ගික ආදී කිසිදු භේදයකින් තොරව සෑම ළමයෙකුටම සම අවස්ථා සැපයීම සඳහා උපයෝගී කරගත හැකි අධ්‍යාපන ක්‍රමයක් පුළුල් දර්ශනයක් පාදක කොට සකස් කිරීමේ අවශ්‍යතාව මතුවී තිබුණි. යටත් විජිත පාලකයන් විසින් ඔවුන්ගේ පාසල් මගින් අපගේ ආගමට සංස්කෘතියට හා සිරිත්විරිත්වලට අතිශයෙන් හානිකර වූද මේ රටට සම්පූර්ණයෙන්ම පරිබාහිර වූද අපගේ දේශීය බුද්ධියට හා දෘෂ්ටියට නොගැලපෙන වැඩපිළිවෙලක් එම ජනතාව අතර බලහත්කාරයෙන් පටවනු ලැබ ඇත. එතුමාගේ මෙම ප්‍රකාශය එවකට පැවති අධ්‍යාපන ක්‍රමය මගින් දේශීයත්වය කෙරේ කරන ලද බලපෑම හා පීඩනය කෙතරම්ද යන්නට සාධක සපයයි. මෙහිදී එතුමාගේ දර්ශනය ජාතික අවශ්‍යතාවය සහ දේශීය ප්‍රතිපත්ති සම්පාදනය කෙරේ කෙතරම් කැපවීමකට යොමු කර තිබුණාද යන්න පැහැදිලිය. එතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අතර සියලුම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් නොමිලයේදීම, ග්‍රාමීය පාසල් රාශියක් බිහි කිරීම, අධ්‍යාපනය සියලු ගාස්තුවලින් නිදහස් කිරීම, ඉංග්‍රීසි පාසල්වල මව්බස භාවිතයට අනුබල දීම, ශාස්ත්‍රීය හා වෘත්තීය විෂය ධාරාවලින් යුත් මධ්‍ය විද්‍යාල රැසක් පිහිටුවීම, අධ්‍යාපන චින්තාවලිය තුළ ආහාර නිෂ්පාදනයට උපරිම අවධානයක් යෙදීම යන අංග විශේෂ වැදගත්කමක් කුසුලයි. විවිධ බලවේගයන්ගෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයට එල්ල වූ දැඩු විරුද්ධවාදීකම්වලට මුහුණ දීමට ආචාර්ය කන්නංගර මහතාට සිදුවිය. නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීම සඳහා විවිධ පාර්ශව ඉදිරිපත් වූයේය. එහෙත් එතුමා නිර්භීතව සියල්ලට මුහුණ දුන්නේය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රබල වූත් සංවේදී වූත් ව්‍යාපාරයක් රට පුරා ගෙන යාමට එතුමාට සිදුවිය. 1931 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පූර්ණ කාලය තුළම අධ්‍යාපන ඇමතිවරයා ලෙස එතුමා සේවය කළේය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතා වටිනා වෙනස්කම් රැසක් ඇති කිරීමට කටයුතු කළේය. ස්වභාෂා පාසලේ ඉංග්‍රීසි ඉගැන්වීම හා ඉංග්‍රීසි මාධ්‍ය පාසල්හි සිංහල හෝ දෙමළ ඉගැන්වීම අනිවාර්ය කිරීම ඉන් එක් පියවරකි. හොඳ පාසල් ගමට ගෙන ඒමේ අරමුණින් එක් ඡන්දදායක දිස්ත්‍රික්කයක එක බැගින් මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීම නිදහස් අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයකි. එමගින් වඩාත් ප්‍රතිලාභ සැලසුනේ ග්‍රාමීය සිසුන්ටයි. මධ්‍ය විද්‍යාලවලට පිවිස ඉගෙනුම ලැබූ දරුවෝ විශ්වවිද්‍යාලය තෙක් නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතියේ උපරිම පළ භුක්ති වින්දෝය. ග්‍රාමීය ප්‍රදේශයන්හි දක්ෂ දරුවන්ට සමාජයේ ඉහළ ස්තරවලට සම්ප්‍රාප්ත වීමේ හිනිමග මධ්‍ය මහා විද්‍යාල විය. දුප්පත් ශිෂ්‍යයන් සඳහා විශ්වවිද්‍යාලය තෙක් අධ්‍යාපනය ලබා ගැනීමට ආධාර දෙන ශිෂ්‍යත්ව ක්‍රමයක්ද ආරම්භ කෙරිණි. මූලික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම නොමිලයේ ලැබීමත් සමග එතෙක් ධනය හා වරප්‍රසාද හිමි කොටස්වලට සීමා වී තිබූ උසස් අධ්‍යාපනයේ දොරටු පොදු ජනයාටද විවෘත විය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මුල් සාධකය ගුරුවරුන් බව පිළිගත් එතුමා යහපත් කැප වූ දක්ෂ ගුරු පරපුරක් ඇති කිරීමෙහිලා පුරෝගාමී විය. උපකෘත පාසල්වල ගුරුවරුන්ට ඍජුවම වැටුප් ගෙවීම ආරම්භ කිරීම මෙන්ම විවිධ වූ අධ්‍යාපන පටිපාටිවලට අනුගතව ඉතා කාර්යක්ෂම
ලෙස ගුරුවරුන් විශාල ප්‍රමාණයකින් පුහුණු කිරීම නිදහස් අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වය තහවුරු කිරීමකි. මේ සඳහා නව මාදිලියේ ගුරු අධ්‍යාපන විද්‍යාල පිහිටුවන ලදී. ගුරුවරුන්ට පුහුණුවක් නොව අධ්‍යාපනයක්ම ලබා දීම එහි පරමාර්ථය විය. පාසල් දරුවන් සඳහා දිවා ආහාරය සැපයීමද ශිෂ්‍යයන්ගේ කායික හා මානසික වර්ධනයත් සෞඛ්‍ය තත්ත්වයත් නගා සිටුවීමට ගන්නා ලද ක්‍රියාමාර්ගයකි. පාසල් අධ්‍යාපනය මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය දියුණු කිරීම පිළිබඳ ගෞරවයද එතුමාට හිමි විය යුතුය. පාසල් අධ්‍යාපනයට ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තීය අධ්‍යාපන ක්‍රම ඇතුළත් කිරීම රැකියා අංශයට පිළියමක් ලෙස බලපෑවේය. මෙය හුදු අත්කම් ඉගැන්වීමක් නොව ශිෂ්‍යයාගේ නිර්මාණශීලීභාවය අවදි කිරීමක්ද විය. වෘත්තීය විෂයන්ට අමතරව ගුරුවරුන්ට සංගීතය, නාට්‍ය හා නැටුම් කලාව ඉගැන්වීම කෙරෙහිද අවධානය යොමු කරන ලදී. ඒවාද හුදු විනෝදාස්වාදය නොව අධ්‍යාපනික වටිනාකමක් ඇති විෂය බවට මෙමගින් පිළිගැනීමක් ඇතිවිය. අවුරුදු 40ක් ක්‍රියාකාරී දේශපාලනයෙහිද අවුරුදු 28ක් ව්‍යවස්ථාදායකයෙහි මන්ත්‍රීවරයෙකුවද අවුරුදු 20කට වැඩි කලක් අමාත්‍යවරයෙකු ලෙස කන්නංගර මහතා කළ සේවය ලංකා ඉතිහාසයේ විශේෂ වැදගත්කමක් සහිත පරිච්ඡේදයකි. 1923 දී දේශපාලනයට පිවිසියේ සැලකිය යුතු ධනයක් ඇති පුද්ගලයෙකු ලෙස වුවද දේශපාලනයෙන් සමුගන්නා විට කන්නංගර මහතාට කිසිදු ආදායම් මාර්ගයක් නොතිබිණි. මෙය එතුමා අවංක දේශපාලඥයෙකු බව කියා පාන සාධකයකි. එතුමාගේ ජීවිතයේ අවසන් කාලය ගත කළේ රජයෙන් ලැබුණු ආධාර මුදලකිනි. අවුරුදු 85ක් දීවි ගෙවූ එතුමා 1969 සැප්තැම්බර් 23 වන දින දිවංගත විය. නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දීමෙන් පසුවත් දිවයිනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදුවිය. සියලුම පාසල් රජයේ පාලනයට ගැනීම ඒ අතරින් ප්‍රධානතම වූවකි. අධ්‍යාපනය දියුණු කිරීමට පොත්පත් අනිකුත් පහසුකම් සුලභ කිරීමක් රටේ සමාජ සංස්කෘතික පදනම මෙන්ම වෙනස් වන ලෝක අවශ්‍යතාද අනුව විෂය නිර්දේශ සකස් කිරීම හා නව ඉගැන්වීම් ක්‍රම හඳුන්වා දීමත් මගින් එය ඉදිරියට ගමන් කරයි. මේ අධ්‍යාපන ප්‍රගතිය පසුබිමෙහි සිටින දැවැන්ත හෙවණැල්ල කන්නංගර මහතාය. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින සෑම පුරවැසියෙක්ම එතුමාට ණය ගැති වෙයි.